Crescent. රටක් හැටියට අපි ඉන්නේ සංවර්ධන වෙමින් පවතින අවධිය. එතනදී අපි රට ඉදිරියට අරගෙන යන්න නම් රටේ දෙන මූල්‍ය විනයක් තබා ගත යුතුයි. නැත්නම් ඔබ අතුරු මේ රටේ ජනතාව ඡන්දය ලබා දීලා ආණ්ඩු බලයක් ලබා දුන් පමණින් ඒ දින භාණ්ඩාගාරයේ මුදල් පිළිබඳව වියදම් කරන්නට ආණ්ඩුවට පාර්ලිමේන්තුවට අනුමැතියක් ලබා දුන් පමණින් ඒ උමනා තත්පත් විදිහට වියදම් කරන්නට ආණ්ඩුවකට අයිතියක් නැහැ. එහෙම කරපු නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ. මේ කැබිනට් මණ්ඩලයේ අපි පත්‍රිකාවක් සම්මත කළා. වසර මීට අවුරුදු 7කට 8කට පමණ කලින් රාජ්‍ය සේවයට බඳවා ගත්තා. ප්‍රාථමික ගණයේ පීර් කැටගරි එකේ අයට රැකියාව ස්ථිර කරනවා. අවුරුදු 7ක් 8ක ඒගොල්ලෝ දැන් රාජ්‍ය සේවයේ නිරත වෙනවා ස්ථිර කරන්නේ නැතුව. හේතුව තමයි මේ බඳවා ගැනීම කිරීමේදී ඒක රාජ්‍ය සේවයට අත්‍යවශ්‍යයි. ඒ කොතනද ස්ථානගත කරන්නේ? ඒගොල්ලෝගේ ප්‍රොමෝෂන් ස්කීම් එක මොකක්ද? ලබා දෙන වැටුප් තාල මොනවද? අනාගතේ මොකක්ද කියන එක කිසිම ආකාරයක තැකීමක් නොකර තමයි බඳවාගෙන තියෙන්නේ. රාජ්‍යයක් හැටියට අපි ඉවත් කරන්න මේ කටයුතු කරන්නේ අපි කොහොමද බලනවා ඒ අයගෙන් වැඩක් කරගන්නේ කොහොමද? ඒගොල්ලන්ට හොඳ අනාගතයක් හදන්න. නමුත් මේක හැමදාම කරන්න බෑ. ඒ සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නවා ආණ්ඩුවක් 50000 60000 ලක්ෂයකමාර හැටියට ලොකු ස්කීම් හැටියට බඳව ගන්නවා. ඊළඟට මොකද්ද කරන්න කියන එක ගැන අදහසක් නැහැ. නමුත් රටකට එහෙම යන්නට බෑ. 2024 රාජ්‍ය මූල්‍ය රාජ්‍ය ණය කළමනාකරන පනතත් ඒ වගේම මේ ආශ්‍රිත කාලවල සම්මත කරගත් අනපන අනුවත් අනිත් පැත්තෙන් රටේ පැවති මූල්‍ය අර්බුදය ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදات එක්ක අපි කරපු සාකච්ඡා අනුවත් මේ මූල්‍ය විනය අනිවාර්ය වශයෙන්ම ශක්තිමත් කරන්න ඕනේ. ඒක මූල්‍ය අර්බුදල හෝ වෙන කවුරුත් කිව්වත් නොකිව්වත් මූල්‍ය විනය ශක්තිමත් කරන එක අපේ වැඩ කටයුත්තක්. ඒකෙදී දැන් අපි ඉන්නවා රාජ්‍ය වියදම් පුනරාවර්තන සහ ප්‍රාග්ධන කියන දෙකම 113ක දරජාත්මක නිෂ්පාදනය සීමා කරන්නට. 113යි. ඒ 109ක් අයිති වෙනවා පුනරාවර්තන වියදම් හැටියට 104ක් අයිති වෙනවා ප්‍රාග්ධන වියදම් හැටියට. පුනරාවර්තන වියදම් වලට තමයි ඔබ ඇතුළු මේ සීමාවසේ පූර්ණ ලබන කාලය වල ලබා දෙන දීවනාවත් රාජ්‍ය සේවය ලබා දෙන වැටුප් විශ්‍රාම වැටුප් සියල්ලත් පුනරාවර්තන වියදම් ප්‍රමාණයක් අපිට තියෙනවා. ඒක ලොකු එකක්. ප්‍රාග්ධන වියදම් 104ක් තියෙනවා. එහෙම තමයි අපි රාජ්‍ය වියදම් කළමනාකරණය කරගෙන තියෙන්නේ. එසා හිතුණු තාලෙට හිතුණු විදිහට මාස 6ක් 7ක් ගියාට පස්සේදී වෙන් කරපු මුදල් වැඩි කරගන්න ඉන්න ක්‍රමයක් හරි. එහෙම නැත්නම් කලින් වෙන් කරගත්ත ඒවා ව්‍යාපෘති කරගන්න බැරුව වෙන විදිහට වියදම් කරගන්න හරි එහෙම කරන්න බැහැ. මුදලක් වෙන් කරගත්තා නම් අයවැයේදී ඒ මුදල් ඒ ඉලක්කයට වියදම් කරන්න ඕනේ. අපි කිසි බලාපොරොත්තුවක් නැහැ අමාත්‍යාංශයෙන් ලබා දෙන මුදල් හරවන යනවා. සාමාන්‍ය පෙරජන ධාරණ කරලා තිබුණා මේ ඔය කිව්වට ඉතින් ඔය 180ක් විතර කරාම ඇති කියලා. එහෙම බෑ. ඒ වගේම වියදම් කරන්න ඕනේ. ඒ වගේම ආදාය ඉලක්කයක් තියෙනවා 15% ඉක්මවන. දරජාත්මක නිෂ්පාදනය. යනෝ තමයි අපි ප්‍රාථමික අතිරික්ත 2.3% GDP එකේ පාත් වෙන උත්සාහ කරන්නේ. එහෙම රාජ්‍ය වියදම් සහ ආදාය කළමනාකරණයේදී අපි දැඩිව හිටපු නිසා අපිට පුළුවන්කම ලැබුණා
ඒ ප්‍රාථමික ගිණුමේ ශේෂය අතිරික්තය 2.3 ඉක්මවා යන්නට. රාජ්‍ය ආදාය 5.3ට වඩා වැඩිපුර එකතු කරගන්නට. රාජ්‍ය වියදම් අර සීමාවේ කළමනාකරණය කරගන්නට. එසා බදු වැඩි කිරීමකින් තොරව දිත්වා සුලිකුණාට ඇවිල්ලා අපිට වෙච්ච හානිය යථාවත් කරන්නට අපිට පුළුවන්කම ලැබුණා රුපියල් බිලියන 500ක් භාණ්ඩාගාරයෙන් වියදම් කරන්න. මට දැන් ඕන හෑර් ස්ටයිල් එකකට මාරු වෙන්න පුළුවන්. කොණ්ඩේ අනික ගැන හිතන්නවත් දෙයක් නෑ. සචනේ. දැන් මේ ඔක්කොම කතා අතරේ වියදම් කරක විතරක් නෙමෙයි වැඩේ. අපි ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න ඕන. වර්ධනය තිබෙන්නේ පුනරාවර්තන වියදම් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කරගන්න ඇතුළු නෙමෙයි. වර්ධනය පවතින්නේ ප්‍රාග්ධන වියදම් වැඩි කරගැනීම ඇතුළේ. ඒ කියන්නේ සංවර්ධන වැඩ. ඊය අවුරුද්ද වියදම් කරා වෙන් කරා රුපියල් බිලියන 1380ක් 1350ක් මේ අවුරුද්දේදී දිත්වලට වෙන් කර මුදලත් එක්ක බිලියන සාමාන්‍ය 1900ක් පමණ ප්‍රාග්ධන සංවර්ධන වියදම් කොට වෙන් කරලා තියෙනවා. මේ අවුරුද්ද අවසානයේ කියන අයවැයදී බලාපොරොත්තු වෙනවා රුපියල් බිලියන 2000ක් පමණ ට්‍රිලියන 2ක පමණ ප්‍රාග්ධන වියදමක් අපි වෙන් කරනවා. ඒක මෙතෙක් ඉතිහාසයේ වැඩිම මුදලක් අයවැයකින් ප්‍රාග්ධන වියදමකට වෙන් කරනවා. ඒ වෙන් කරන 1380 හෝ 1900 හෝ 2000 හෝ හරියට වියදම් කළොත් තමයි ඒ මුළුමනින්ම ඉලක්ක සාධක වියදම් කළොත් තමයි අපේ ආර්ථික වර්ධනය අත්පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ 5ක් හරි 7ක් හරි කියන්නේ. එමොත් තමයි GDP එක වෙන්නේ. GDP එකනොත් තමයි අර 113 සීමාවේ තබාගෙන වියදම් කරන්න පුළුවන් පුනරාවර්තන වියදම් වැඩි කරගන්න පුළුවන්කම ලැබෙනවා. එසම ඉලක්කය වලට පත් යුතු වන්නේම මේ මූල්‍ය කළමනාකරණය තුළ මූල්‍ය විනය තුළ මේ ඉලක්ක මත පිළිවෙලින් කටයුතු කරන එක.